කූරේ වෙලා සල්ලි හංගන මිනිස්සු හොරෙන් රැට එයාපෝට් එකෙන් හොරෙන් යනවා. සල්ලි බලාපොරොත්තු වෙන්නේ නැද්ද දැන්? ප්‍රොජෙක්ට් කරන කට්ටිය කෝටි ගණන් සල්ලිනේ බලාපොරොත්තු. එහෙම නම් ඉතින් අපේ ගෙදරට ආපු මට ආයතන වල නම් කියන්නත් පුළුවන්. ඒගොල්ලොත් ඒක ගිසුම් ගත වෙලා මම මේක දැනට හදනවනේ. හිතන්නකෝ මේ අර කේතුමැති රාජධානිය වගේ මේක මිනිස්සු දුක නැති මිනිස්සු දැනකටපත් වුණාම මේක ධාර්මික රාජ්‍යය. මේක ධාර්මික වෙන්න ආයේ මේ පටන් ගන්න. ඒකේ පෙරනිමිති මේ පහළ වෙන්නේ. විකුම් මහත්මයා දැන් ඒ හදපු මැෂින් එක කුරුණෑ කරලා අරන් ගිහලා කොච්චර කාලද? අතර මාස දැන් අරන් ගිහලා මාස 4කට ආසන්න කාලයක් විතර වෙනවා. මාස 4 වැඩ කරා ඒක. ඔව් මාස 4ෙන් අපි එතන මැෂින් එක අරන් ගියාට පස්සේ අර යන්නයි හා එතන බිම සකස් කර ගැනීම වුණාවක් තිබුණා. මේක ලොකු මැෂින් එකක්. එක එක යකඩ වෙනම ප්ලාස්ටික් වෙනම කාබනික එන නිසා ඒවට බිම හදා ගන්න ඕන. වීඩියෝ දර්ශන ඔබතුමාලා දකිනවා ගොඩක් මේ මිනිස්සුන්ට පැත්තරවත් යන්න බැරුව නහා ඒවාගෙන මිනිස්සු යන තැනක අපි බිම සකස් කරලා පස් දාලා ඒ ආකාරයෙන් මිනිස්සුන්ට ඉන්න පුළුවන් විදිහට වැඩ කරන්න පුළුවන් විදිහට බිම සකස් කරලා ඒ කියන්නේ වටපිට පරිසරය සකස් කරලා මැෂින් එක පාරේ යනකොට යන්න බැරි වෙන කොටස් තියෙනවා හයි කරන්න. ඒ කොටසත් හයි කරලා ඇත්තටම දැන් සති 3ක් විතර කැදිකර මැෂින් එක දුවනවා. දිවුවට පස්සේ තමයි එක්තරා මුදල්මය අගයක් මේ නොගැලපීමක් මත තමයි මේ ප්‍රතික්ෂේප කරන්නේ. ප්‍රතික්ෂේප කරන්නේ. එතකොට මැෂින් එකේ ක්‍රියාකාරීත්වය තාක්ෂණික ක්‍රියාකාරීත්වය මේ නිමවුමේ අවසන් ප්‍රතිඵලයේ මේ දෝෂයක්වත් නෙවෙයි. ඇත්තටම ඒ කියන එක්තරා මේ මනසේ තිබ්බ කාර්යයක් අඩක් ඉදුවීම උදෙසා තමයි මේ ප්‍රශ්නේ උද්ගත වෙන්නේ. මගේ නෙවෙයි. දැන් එතන තියෙන කුණු ප්‍රමාණය සහ ওই මැෂින් එක සම්බන්ධ කරලා එතන ඒ වැඩ ඉවර කරන්න කොච්චර කාලයක්? සාමාන්‍යයෙන් එතන තියෙනවා මෙට්‍රික් ටොන් 65000ක 80000ක විතර කුණු කන්දක් තියෙනවා. අවුරුදු 100කට වැඩි පරණයි. දවසකට ටොන් 300යි මේකේ ධාරිතාවය. ඇත්තටම පිහිල්ලෙන් වගේ කුණු මේ පොහොර වැටෙනවා. මම ඇත්තටම කිව්වා මිනිස්සු ඔක්කොම පොලිමේ හිට ගන්න බෑග් එකකුත් තරම් ගල් 10කුත් තරම් එන්න මේ ස්ට්‍රයික් කරන මිනිස්සු ඒක අරගල කරන මිනිස්සු පොහොර නැහැ කියලා කොම්පොස් නැහැ කියලා මේ අවුරුදු 100ක් දි รา පත් වෙච්ච පොහොර දිනවා මෙතන. පැහැදිලිවම මේ දෝතරම මම පෙන්නලා දින වීඩියෝ දර්ශනවල ඒ අරන් බලන්න බෑග් එකකුයි ගල් 10කුයි අරන් එන්න මම බෑග් එක පිරෙන්න ඔක්කොම පොහොර දෙනවා. නොමිල පොහොර දෙන්න පුළුවන් මේක මොකද දැන් මේක ඇත්තටම වලලන්න යනවා ඒගොල්ලෝ. ඒ පොහොර දෙන්නම් මං ඒ අරමුණ ඉටු කරේ නැත්නම් ඒ අය ගල් 10 මං හිට ගන්නම් මරණයන් ගල් ගහන්න අර වෙන රටවල කරන්නේ. ඔව් ඒ තරම් වගකීමෙන් කියන්නේ. ඒ කියන්නේ ඒ තරම් වගකීමක් තියෙන මේ වැඩේ හරියට වැඩේ හරියින්ද තමයි කියන්නේ මට පොඩ්ඩක් හරි වැරදුනොත් මට ගහලා මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ සියලු දෙනා යම් ප්‍රකාශයක් හෝ මොනාර දෙයක් මහා ජන සමූහයක් අමතා කියනවා නම් ඒ කියන්නේ වගකීම් සහගත වෙන්න ඕන. ඒ වගකීමක් ගන්න බැරි නම් ඒ සඳහා දඬුවම් කිරීමේ ක්‍රමවේදයක් රටේ හැදෙන්න ඕන. එතකොට මේ ආයෙ පාරක් කියන්න දැන් ඔතන ඒ කුණු කන්ද ඉවර කරන්න කොච්චර කාලයක්? මාස 100ක් විතර පරණ එකක්. ඔව් මාස 8ක් මාස 10ක් විතර ඉවර කරන්න පුළුවන්. එතකොට මුළු ලංකාවට ඔය වගේ මැෂින් අවශ්‍ය ප්‍රමාණය හදලා මුළු ලංකාවේ වැඩේ ඉවර කරන්න පුළුවන් නම් ඔව් මහත්තයා මේමයි දැන් දැනට දෛනික එකතු කරන කුණු තියෙනවනේ කම්පැක්ටර් එක කියලා යන්ත්‍රයක් කියලා තමයි එකතු කරන්නේ ඒ සඳහා අපි කලින් මේ යන්ත්‍රය හදලා තිබ්බා ජංගම ක්‍රියාත්මක කෙනෙක් මේක එක තැනක ස්ථාන කරලා ගොඩාක් පැරණි කුණු කන්ද තියෙනවා ලංකාවේ මීතර මුල්ල ආදි වශයෙන් ඔය තියෙන කුණු කන්ද තියෙන මේ නුවර ගොහාගොඩ හොඳටම බලන්න අයවැය වාර්තාවල අරන් බලන්න මේ කුණු ගොඩක් නඩත්තු කරන්න දැනට ඒ නගර සභාව කොච්චර මුදලක් වියදම් කරනවද කියලා මේ මුදල මැදි මේ තරම් පළාත් පාලන ආයතන 328ක් තියෙනවා ඒ 380න් දෛනිකව එදාට නිකන් නගර සභාවල බලන්න කොච්චර මුදලක් වැය කරනවද කියලා ඒක ඇති මේ කියන ව්‍යාපෘතිය රැකිය නැත්තම් කියයි මේ ඩොලර් නැති වෙලාවේ කොහොමද ඒව මේව කරන්න කියලා තව දෙයක් තමයි මේ තීරණාත්මක වෙලාවේදී යම් යෝජනාවක් කරලා ඒ දැන් ඕන තරම් සල්ලි තියෙන වෙලාවේදී ඕන තරම් සම්පත් තියෙන වෙලාවේදී මිනිස්සු උත්සවශ්‍රීයෙන් ඉන්න වෙලාවේදී යෝජනා කරලා ක්‍රියාත්මක කරලා වැඩක් නැහැ මේ තීරණාත්මක වෙලාවේදී සියලු දෙනා පාලකයා දාලා යන වෙලාවේදී තමයි පාලකයට හයියක් එන්න ඕන. ඉතින් මේ හයියක් එන්න තමයි අවස්ථාවක් ඉල්ලන්නේ. කිසිදු සන්තෝෂමක් කිසිදු සහතිකයක් කිසිදු වරප්‍රසාදයක් කිසි දෙයක් එපා. මේ සියලු දෙනා දාලා යන වෙලාවේදී මාස 3ක් කළා මේක මකලා හදනවා. අවස්ථාව තමයි ඉල්ලන්නේ. ඒ අවස්ථාව ලැබෙන්නේ නැත්නම් ගිනි තියලා දේවාන එක අන්න ඒක තමයි කියන්නේ ඔව්. වෙන කරන්න දෙයක් නැහැ. මොකද අපි මහන්සියෙන් හදලා අපිට ඕන විදිහට අපි රටට ඕන දේ මහන්සියෙන් හදලා තව විශේෂ පණිවිඩයක් දෙන්න ඕන මේ වෙලාවේ. කිනම් හොදයක් සිද්ධ වුණොත් මේ ඉන්නේ අපේ රටේ පාලකයෝ. එහෙනම් මේ පාලකයන් නිසා කිසිදු දරදරු තීරණයක් මේ තරුණ ප්‍රජාව අරගල හරහා සිදු නොකර මේ ලියන්නොයි කියන්නොයි අතරේ අපි දන්නවා ගොඩාක් හොඳ හෝ නරක මේ සමාජ මාධ්‍ය ජාලාවල විවිධ දේවල් ප්‍රචාර වෙනවා මේ වෙලාවේ. අපේ රට වෙනුවෙන් තමයි අපි මේ තීරණ ගන්න මේ ගන්න තීරණය මත රට විනාශ වෙන්නත් පුළුවන්. ඊටමත් දීප්තිමත් යුගයක් කරා අරන් යන්නත් පුළුවන්. ඒ හින්දා මේ හැමදේම ලියන්නොයි කියන්නොයි අර ක්‍රියාත්මක කරන පුද්ගලත්වයක වෙන්න කියලා තමයි කියන්නේ. අනිවාර්යයෙන් ක්‍රියාත්මක පුද්ගලයා ක්‍රියාත්මක වෙන පුද්ගලයා අවසන් වශයෙන්